අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් එඩියුහබ් ශ්‍රී ලංකා YouTube නාලිකාව සමග දෙසින ඔබ සැමටම අදත් ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු. ඉතින් අපි දන්නවා මේ නිට ගොඩක් විභාග ගැසට් වීන් පවතිනවා. දැනට ගැසට් වෙලා තියෙන දේශීය ආදායම් සහ නිලධාරී තරඟ විභාගය පැවැත්වෙනවා. වගේම ඉදිරියේදී ආරංචි වෙන විදිහට දැනගන්න ලැබෙන විදිහට පරිපාලන සේවා නිලධාරී බඳවා ගැනීම විභාගයේ සහ කළමනාකරණ සේවා තරඟ විභාගයත් පැවැත්වීම නිමිති බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ සඳහා සියලු තරඟ විභාග සඳහා ඉතාමත් වැදගත් වෙන සහ දේශීය ආදායම් සහ තරඟ විභාගයේ සඳහා විශේෂ වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරන් වෙලා තියෙන්නේ. මෙතන සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු මම 25ක් අරන් වෙලා තියෙනවා ඔබ සඳහා. ඉතින් ඔයාලට ලබා දෙන තප්පර 5ක් කාලයක් දිම තප්පර 5 කාලය තුළ ඔබට පුළුවන් නිවැරදි පිළිතුර තීරණය කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔබ කොච්චර පිළිතුරු ගානකට නැත්නම් කොච්චර ප්‍රශ්න ගානකට නිවැරදි පිළිතුරු ලබා දුන්නද කියලා. එහෙනම් අපි යමු ප්‍රශ්න සහ පිළිතුරු බලන්න. අනිතාභිමානී සම්මාන වල 2024 වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස සම්මානයට පාත්‍ර වූ තැනැත්තිය කවුද? තරුසි කරුණරත්න ක්‍රීඩිකාව. දිදාසිස්යතර පැරිස් ඔලිම්පික් ක්‍රීඩාවලට සඳහා සුදුසුකම් ලැබූ හෙල්ලේ විසිකිරීමේ ජාතික සූරියගේ නම කුමක්ද? ලංකා යුද හමුදාවේ හෙල්ලේ විසිකිරීමේ ක්‍රීඩකා දිල්හානි ලේකම්ගේ ඉන්දියාවෙන් පිරිනැමෙන ජනප්‍රියතම ක්‍රීඩා රන් සම්මානය දින ජෝන් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? හතීස පතිරණ. දී සිංගප්පූරුවේදී පැවති ආසියාවේ විශාලතම ආරක්ෂක සමුළුවේ නම කුමක්ද? IISS Sanctuary Air Dialogue. ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සැපයීමට අනුමැතිය හිමි වූ ආයතනය කුමක්ද? ස්ටාර්ලින්ක් ආයතනය. දිදාසිප හා දිදාසියට කාලය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ්‍ය කවුන්සිල සඳහා තේරිපත් වූ දකුණු ආසියානු රට කුමක්ද? ශ්‍රී ලංකාව. තෙත්බිම් උද්‍යාන ජාත්‍යන්තර සමුළුව 2024 සඳහා සත්කාරකත්වයේ දරන රට කුමක්ද?
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ෆොබ්ස් සංග්‍රහය අනුව ගිම්හානයේ සංචාරය සඳහා හොඳම ගමනාන්ත තුනට අයත් දකුණු ආසියානු රට කුමක්ද? එතෙන්දී ශ්‍රී ලංකාව තමයි දකුණු ආසියානු රට විදිහට නම් කරලා තියෙන. ඊට අමතරව දක්වලා තියෙනවා ග්‍රීසිය සහ මොරිසස් කියන නගර දෙකත් මේ හටවල් දෙකත් මේ සංචාරය සඳහා හොඳම ගමනාන්ත විදියට. තායිවාන විවෘත මල්ල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයේ රන් පදක්කම දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුද? අරුණ දර්ශන ක්‍රීඩකයා තමයි රන් පදක්ම දිනාගත්තේ. ඔහු එම තරගයේ වාර්තාගත දක්ෂතාවය වෙන්නේ තප්පර 45.82කින් කාලය අවසන් කරමින් තමයි මේ දක්ෂතාවය දක්වන්නේ. පැය යන කාලයකකය මුලින්ම නිර්මාණය කළේ කවුද? ඊජිප්තු ජාතිකයන්. ප්‍රංසයේ ජනාධිපති මන්දිරය හැඳින්වෙන්න නම කුමක්ද? එල්සි කියලා තමයි හඳුන්වන්නේ. ශ්‍රීමත් නාමයෙන් පුදලද පළමු බෞද්ධයා වන්නේ කවුද? ඩී.බී. ජයතිලක මහතා. ශ්‍රී ලංකාවේ අවසන් රජු කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රජතුමා වන්නේ කවුද? වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබුවේ කුමන වර්ෂයේද? එදදාස් 981 වර්ෂයේ. එදදාස් 947 මෙරට පළමු පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගණන කීයද? එකසිය එකයි.
අපි දන්නවා 47 පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු නියෝජිතයන් වඩා දැන් ඊට වඩා 124කින් වැඩිලා තියෙනවා. කියන්නේ දැන් පාර්ලිමේන්තු නියෝජිතයන් ගණන 225ක් විදිහට තමයි අපි සඳහන් කරන්නේ. 225ක් දැන් නියෝජිතයන් පාර්ලිමේන්තුවේ සිටිනවා. නුවරඑළිය පිහිටි සුප්‍රකට ග්‍රෙගරි වැව කරවන ලද්දේ කවුරුන් විසින්ද? සර් විලියම් ග්‍රෙගරි. රොබර්ට් කෝනෙලියස් විසින් ලෝ පළමු සෙල්ෆි ඡායාරූපය ගනු ලැබුවේ කුමන වර්ෂයේද? ඉදදාස් 839 කියන වර්තමානයේ ජනප්‍රියම සෙල්ෆි ඡායාරූප කලාව ප්‍රථමයෙන්ම සෙල්ෆි ඡායාරූපයක් ගනු ලැබලා තියෙන 1839 වර්ෂයේදී. ඒ තමයි රොබර්ට් කෝනෙලියස්. ලෝ විශාලතම දළදේශ නිෂ්පාදනයේ හිමි රට කුමක්ද? ඇමරිකාව. ආසියා පදනමේ මූලස්ථානය පිහිටා ඇත්තේ කුමන රටකද? ශ්‍රී ලංකාවේ. මහද්වීප දෙකක් අතර පිහිටා ඇති එකම නගරය කුමක්ද? ඉස්තාන්බුල්. පියවි ඇසට පෙනෙන ග්‍රහයන් දෙදෙනා වන්නේ සිකුරු සහ අඟහරු. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වය ලබාගත්තේ කුමන වර්ෂයේද? තෙන්දියාන ඉස්සෙල්ලම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වය ලබාගත් වර්ෂය තමයි යන්නේ 1950 වර්ෂයේදී. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ලංකා කාර්යාලය ආරම්භ වූයේ කුමන වර්ෂයේද? එදදාස් 972 වර්ෂයේදී. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ලංකා නියෝජිත කාර්යාලය ආරම්භුනේ කුමන වර්ෂයේද?
1984 වර්ෂයේදී. ඉතින් මම ඔයාලට මෙතනත් ප්‍රශ්න 25ක් කරන් ඇවිල්ලා තිනවා. මේවත් මම හිතන්නේ යමත් වැදගත් වෙන තරඟ විභාග සඳහා යමත් වැදගත් වෙන ප්‍රශ්න සහ පිළිතුරු. ඉතින් ඔයාලා මේ වීඩියෝ බලන්න. ඒ වගේම ඊට අමතරව මම තවත් මගේ channel එකේ වීඩියෝ ගොඩක් ඔයාලට දාලා තිනවා. ඒ වීඩියෝ ඔක්කොම බලන්න. ඔයාලට විභාගෙට ඉතාමත් වැදගත් වෙන කරුණු ගොඩක් එතෙන්දී අන්තර්ගත වෙලා තිනවා. එහෙනම් ඔබට සුබ දවසක්.